හෙලෝ ළමයි හැමෝටම සුබ දවසක්. ඔන්න මම අදත් ආව ඔයගොල්ලන්ට අලුත් පාඩමක් කියා දෙන්න. අපි බලමු නිවැරදි විදිහට පොලිජෙල් නෙල් එක්ස්ටෙන්ෂන්ස් එකක් කරගන්නේ කොහොමද කියලා. ඉතින් මම ඔයගොල්ලන්ට කලිනුත් කිව්වා වගේ හැම නෙල් එක්ස්ටෙන්ෂන්ස් එකක් කරනකොටම අනිවාර්යෙන් අපි බෙඩ්ස් හදා ගන්න ඕනේ. කියුටිකල්ස් පුෂ් කර ගන්න ඕනේ, කියුටිකල් කට් කර ගන්න ඕනේ, බෙඩ් එක හදා ගන්න ඕනේ, ලෙන්ත් එක හදා ගන්න ඕනේ. මේ හැමදේම කරාට පස්සේ එතනින් එහාට ස්ටෙප් එක බලමු. මේ වගේ කියුටිකල් පුෂ් එකකින් කියුටිකල් අපි පුෂ් කරා. නිප එකකින් අපි කියුටිකල් කට් කරා. ඊට පස්සේ කියුටිකල් කට් පුෂ් කරන්න කලින් අනිවාර්යයෙන්ම අපි කියුටිකල් ක්‍රීම් ඇප්ලයි කරලා ටිකක් වෙලා තියලා තමයි කියුටිකල් පුෂ් කරන්න ගන්න ඕනේ. එතකොට ඩෙඩ් ස්කින් ටික හොඳටම රිමූව් වෙනවා. ඒ වගේ හදාගත්ත නේල්ස් ටික තමයි මේ තියෙන්නේ දැන් මම. මොකද වෙලාව යන නිසා එතනින් එහාට ටික මම ඕගොල්ලන්ට කියලා දෙන්නම්. එහෙනම් අපි යමු පාඩමට. මම කලින් ඔයාලට කිව්වා වගේ නේල් එකක් දාන්න කලින් අනිවාර්යයෙන්ම අපි මේ වගේ නැචරල් නේල් එකට ඩීහයිඩ්‍රේට් එකක් යූස් කරන්න ඕනේ. ඒ වගේම අපි ප්‍රයිම් එකක් යූස් කරන්න ඕනේ නේල් එකේ ප්‍රොටෙක්ෂන් එකට. එතනින් එහාට බලමු කොහොමද අපි යන්නේ කියලා ස්ටෙප් ටිකට. අපි දැන් ඩීහයිඩ්‍රේට් කරගෙන ප්‍රයිම් කරගත්ත නේල් එකට දා ගන්නවා මේ වගේ මුලින්ම බේස් ජෙල් එකක්. අනිවාර්යයෙන්ම ජෙල් නේල් එක්ස්ටෙන්ෂන්ස් වලදී පොලි ජෙල් වලදී අපිට අනිවාර්යයෙන්ම බේස් එකක් ඇප්ලයි කරගන්නම ඕනේ. ඉතින් බේස් එක ඇප්ලයි කරලා අපිට පුළුවන් ඒක මේ විදිහට UV කරගන්න. ඉතින් අපිට එක එක විදිහේ පොලි ජෙල් ටිප්ස් තියෙනවා. ඉතින් මම ගාව තියෙන මේ පොලි ජෙල් ටිප් එක ටිකක් පොයින්ටඩ් වගේ හැඩයකට එන්න තියෙනවා. අපිට මේක කපලා ඕන විදිහකට ගන්න පුළුවන්. ස්ක්වයර් කරගන්නවා නම් ඕවල් ෂේප් එකක් ගන්නවා නම් ඕන විදිහකට අපිට මේ පොලි ටිප්ස් ටික යූස් කරන්න පුළුවන්. මේක ක්ලියර් එකෙන් තියෙන්නේ. මේක මොන කලර් එකකින් තිබ්බත් අපිට ප්‍රශ්නයක් නැහැ. මොකද අපි මේක පොලි ජෙල් එකත් එක්ක තියලා මේ ටිප් එක ගලවලා අයින් කරලා එක්ස්ටෙන්ෂන්ස් එක විතරයි නේල් එකේ රඳව ගන්න. ඉතින් ඔයාලට මේ වගේ පොලි ටිප් ගන්න පුළුවන් මාකට් එකේ. ඊට අමතරව පොලි ජෙල් ගත්තොත් මේක පොඩි පින්ක් කලර් එකක් වගේ එකක්. මේකෙත් පොලි ජෙල් ක්ලියර් එකකින් වයිට් එකකින් ඒ වගේම කලර්ස් වලින් ගන්න පුළුවන්. එතකොට ඔයගලන්ට කලර් පොලි ජෙල් එකක් ඔයගොල්ලෝ යූස් කරනවා නම් ජෙල් කලර් එකක් යූස් කරන්නේ නැතුව ඔයගලන්ට টොප් එකක් ඇප්ලයි කරගෙන ලස්සනට මේ ඩිසයින් එක දාගන්න පුළුවන්. ඉස්සරහට මම ඔයගලන්ට කියලා දෙන්නම් කොහොමද පොලි ටිප් එකක් අලවන්න කලින් ඒ කියන්නේ ක්ලියර් එකකින් කොහොමද අපි යටට ඇතුලෙන් මලක් පේන විදිහට 3D ඩිසයින් එකක් කරගන්න කියලා. ඒක කරගන්න නම් අපිට ක්ලියර් පොලි ජෙල් එකක් ඕනේ. මම ඒක ඉදිරියේදී ඔයගලන්ට කියලා දෙන්නම් කොහොමද එහෙමත් කරගන්නේ කියලා. දැනට මේ ටික ඇති ඔයගලන්ට ප්‍රමාණවත්. මේ වගේ ඔයගලන්ට පොලි ජෙල් එකත් එක්ක මොනම වගේ පොඩි ලික්විඩ් එකකුත් එනවා. අපි ඒකත් එක්ක එකතු කරගෙන තමයි මේක කරන්නේ. කොහොමද කියලා මම ඔයගලන්ට ලෙසන් එකේ පෙන්නන්නම්. දැන් මේ පොලි ටිප් එක අරගෙන අනිවාර්යයෙන්ම එයාගේ ඇඟිල්ලට තියලා බලන්න ඕනේ මේ විදිහට එයාට ගැලපෙන ටිප් එක මොකක්ද කියලා. දැන් මම මේ තෝරගත්ත ටිප් එක මේ කොහෙන්වත් එළියට පැනලා ඕනවට වැඩිය ලොකු වෙච්ච පොලි ටිප් එකක් නෙමෙයි මේක. එතකොට මෙයාගේ නේල් එකට ඔයගලන්ට පේනවා මේ පොලි ටිප් එක හොඳටම ෂීට් වෙනවා. එතකොට මේක තමයි මම පොලි ටිප් එක විදිහට යූස් කරන්නේ මෙයාගේ ඇඟිල්ලට. ඔන්න මම පොලි ජෙල් එක ගත්තා. මේ වගේ ඔයගලන්ට බ්‍රෂ් එකක් පාවිච්චි කරන්න පුළුවන්. මේකට ඔයගලන්ට උනන් ජෙල් බ්‍රෂ් එක පාවිච්චි කරන්නත් පුළුවන්. එතකොට මෙන්න මේ වගේ අරගෙන ටිප් එකට තමයි අපි දාන්නේ පොඩි කොටසක්. ලොකු ප්‍රමාණයක් ගන්න එපා. මේ වගේ චූටි ප්‍රමාණයක් ඕගලන්ට පොලි ජෙල් ගත්තා නම් ඇති. මේ වගේ චූටි ප්‍රමාණයයි. ඊට පස්සේ මේක අරගෙන මේ විදියට ඔයගලන්ට පුළුවන් ලික්විඩ් එකත් එක්ක කලවම් කරගෙන පොඩ්ඩක් මෙන්න මේකේ නේල් එකක් ලස්සනට හදාගන්න. මතක තියාගන්න මේකේ හදනකොට මෙතන ලොකු ගුලියක් වගේ තියාගන්න එපා. මොකද එහෙම වුණොත් එළියට පනින්න පුළුවන්. එතන චුට්ටක් තුනී කරලා වගේ ගන්න. අරගෙන මේක මෙන්න මේ විදියට නේල් එකක් හදාගන්න. මේ දැන් ටිප් එකේ විදියට ලස්සනට මෙයාට නේල් එක හැදෙනවා. මෙහෙම හදාගන්න පිටට යන්න දෙන්න එපා. ඒක හදාගත්තට පස්සේ ඕගලන්ට මම පෙන්නන මේ වගේ පොඩි ක්ලිප් එකකුත් එනවා. මේ ක්ලිප් එකෙත් අපි පාවිච්චි කරනකොට පාවිච්චි කරන්නේ උඩු අතට මෙන්න මේ තියෙන මේ කොටු කොටස උඩු අතට. මොකද UV ලැම්ප් එක තියෙන්න ඕනේ. මේ මොකුත් නැති ස්පේස් එක තමයි යටට හිටින්න දාන්නේ. ඔන්න බලන්න මම ඒක කරන හැටි. ඉස්සෙල්ලාම මුලින්ම අපි ටිප් එක දාන හැටි බලාගමු. ටිප් එක අපි තියලා ඉස්සෙල්ලාම ඒ කියන්නේ කියුටිකල් එක ලයින් එකෙන් නෙමෙයි තියන්නේ. චුට්ටක් ඊට මෙහායි වගේ පේනවද දන්නේ ඔයාලට. ඊට පස්සේ මෙන්න මේ හරිය වගේ තියලා මෙයාව පොඩ්ඩක් මෙන්න මෙහෙම උඩට වගේ උස්සලා පොඩ්ඩක් පල්ලෙහාට මෙන්න මෙහෙම තල්ලු කරන්න. දැන් බලන්න උතුරලා ගියාද කියලා. උතුරලා ගියේ නෑනේ. ලස්සනට ෂීට් වුණා. ඊට පස්සේ මෙයාව චුට්ටක් පාත් කරලා වගේ අතාරින්න ඕගලන්ට පුළුවන්. දැන් බලන්න මම ක්ලිප් කරලා නැහැ. ඒ වුණාට ටිප් එක ලස්සනට ෂීට් වෙලා. ඊට පස්සේ මම කිව්ව ක්ලිප් එක මේ ක්ලිප් එකේ උඩු අතට හිටින්න ඕනේ මේ කොටු කොටස.
තියලා මම මේක මෙන්න මේ විදිහට මෙතනින් තද කරගන්නවා. බලන්න ඒත් උතුරලා ගියේ නැහැ අස්සෙන් බලන්න උතුරලා ගියේ නැහැ. ඊට පස්සේ අනිවාර්යයෙන්ම කරන්න ඕන එකක් තියෙනවා. අත මේ පැත්ත හරවලා ඊට පස්සේ මෙතන ගුලිය වගේ රැඳෙන මේ කොටස ඒක ඔයා නේල් එකක් විදිහට මෙන්න මෙහෙම හදා ගන්න ඕනේ. මෙන්න මේ විදිහට එතනින් ගුලිය වගේ කොටස. මොකද මේක නැත්තම් අපිට කරලා වුණාට පස්සේ හරි කරදරයි මේ හදා ගන්න. එතන ලොකුවට ගුලිය වගේ තියෙනවා. මේ විදිහට හදා ගන්න. දැන් මේක ලස්සනට නේල් එක වගේ හිටලා ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මෙයාව UV කරගන්න. ඊට පස්සේ මෙයාව මේ විදිහට අරගෙන අපි UV කරගමු. බලන්න මේකේ තියෙන ලස්සන ලයිට් පින්ක් කලර් එකක් වගේ. ඇත්තටම මේකට টොප් එක දැම්මත් හරිම ලස්සනයි. මේ වගේ UV කරගමු. මතක තියාගන්න ඕනේ ඔයගොල්ලෝ මේක බෙඩ් එකට හොඳට ෂීට් වෙනවා පේනවා. ඒ ෂීට් වෙලා තියෙනකොට තමයි අපි මේ ක්ලිප් එක දාලා UV කරන්නේ. බබල් වගේ ඇතුලෙන් තිබ්බොත් එක්ක ඔයගොල්ලන්ගේ පොලි ජෙල් එක මදි වෙලා තියෙන්න පුළුවන්. නැත්නම් ඒක හරියට හොඳට ෂීට් වෙලා නැති වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවක කරන්න එපා. මොකද එතකොට නේල් එකේ බෙඩ් එක ලස්සනට සෙට් වෙන්නේ නැහැ. මේ වගේ චූටියටම පේනවනේ තුනීම ලේ එකක් විදියට ලස්සනට එයාගේ දැන් බබල් නැතුව පේනවා. මෙන්න මේක ඔන්න දැන් UV වෙලා ඉවරයි. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ දැන් මෙයාව හොඳට වෙල්ලා තියෙන මේ ටික් ටික් ගාලා සද්ද හැන. ඊට පස්සේ ඔයගලන්ට පුළුවන් මේ ටිප් එක මේ පොලි ජෙල් ටිප් එක අයින් කරන්න. මෙන්න මේ විදිහට මේ දැක්කද? දැන් නේල් එක තියෙනවා ටිප් එක අයින් කරා. එතකොට මේක ඔයාලට රීයුස් කරන්න තියාගන්න පුළුවන්. ආයෙත් ඔයගලන්ට බොක්ස් එකට දාලා මේක ක්ලීන් කරලා තියාගත්තාම රීයුස් කරන්නත් පුළුවන්. බලමු ඊට පස්සේ අපි ඊළඟ ස්ටෙප් එක. දැන් ඔයාලට මේ නියපොත්ත දිග වැඩි කියලා හිතෙනවා නම් පුළුවන් ඔයගලන්ට මේ වගේ ටිප් කටර් එක අරගෙන මෙයාව පොඩ්ඩක් කපා ගන්න මෙහෙම. මම ඔයාලට පේන්න ඕන නිසා ලොකුවට කපන්නේ නැහැ. මේ වගේ දැන් මම පොඩියට කපා ගත්තා. ඊට පස්සේ ඔයගලන්ට පුළුවන් මේ ෆයිල් එක අරගෙන මෙයාව හොඳට ෆයිල් කරන්න. ෂේප් එක. ඊට පස්සේ ඔයාලට පුළුවන් අර මම කිව්ව විදිහට දැන් ෆයිල් එකෙන් කට් කරලා ඉවරයි. ඊට පස්සේ මේ වගේ අයින් ටික කපලා හදා ගන්න පුළුවන්. කියුටිකල් වල වදන්න නම් එපා. මෙහෙම කපනකොට මතකනේ කිව්වා මෙහෙම හාරන්න හැපෙන්න කපන්න එපා. ඇල කරලා වගේ චුට්ටක් කපන්න. නැත්නම් නියපොතු වල මෙහෙම ඕගොල්ලෝ ඩ්‍රිල් මැෂින් අල්ලලා කාණුව වගේ හැදෙන්න පුළුවන්. ඒකෙන් නැචරල් බෙඩ් එක හානි වෙන්න පුළුවන්. දැන් මේක මම ෆයිල් එකෙන් ඇත්තටම කපලා තියෙන්නේ ලොකුවට පොලි ජෙල් වල කපන්න තියෙන්නේ නැහැ ඇක්‍රිලික් නේල් එක්ස්ටෙන්ෂන්ස් වගේ. ඊට පස්සේ මේ විදිහට කපලා ඔයාලට පුළුවන් මේ පැත්තත් හරවලා අත මෙතනත් ඕගලන්ට අර ෂේප් එක ලස්සනට නැත්තම් මේකෙන් ලස්සනට පොඩ්ඩක් ෂේප් එක හදා ගන්න පුළුවන් මේ විදිහට. මේ පොත් අස්සට තියෙන ඒවා ටික තියෙනවා නම් පොඩ්ඩක් මෙයාගේ එහෙම ලොකුවට නැහැ. මේ අපි ඒකයි අර අත අනිත් පැත්ත හරවලා නේල් එක පොඩ්ඩක් හදාගන්නේ. හරි. ඊට පස්සේ ඔයගලන්ට පුළුවන් මේක හොඳට බෆ් කරගන්න. ඊළඟට පුළුවන් ඔයාලට টොප් කෝට් එකක් ඇප්ලයි කරගන්න. ඕන සමහර අය බේස් එකකුත් දානවා. බේස් එකක් දාලා টොප් කෝට් එක දානවා නම් බේස් එක දාලා දාන්නත් පුළුවන්. මට පුරුදු වෙලා තියෙන බේස් එකක් දාලා টොප් එක මේ කලර් එක දාන්න තමයි. හොඳද? ඒක වරදක් විදියට දකින්න එපා. කමෙන්ට්ස් වල මට බැනලා එවන්නත් එපා. එක එක්කෙනා හැදලා තියෙන විදිය. මෙන්න මේ විදිහට තමයි ඔයගලන්ට දකින්න හම්බෙන්නේ. මම මේක කලර් එකක් මේකට ඇප්ලයි කරන්නේ නැහැ. හේතුව මේ කලර් එකක් චූටි මේකේ තියෙන නිසා ලස්සන. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේකේ දැන් පොඩි කලර් එකක් තියෙන නිසා මම කලර් එකක් ඇප්ලයි කරන්නේ නැහැ. ඕනේ නම් කලර් එකක් ඇප්ලයි කරගෙන ආර්ට් එකක් දාගන්නත් පුළුවන්. මේ විදිහට තමයි අපි ෆයිනල් ලුක් එක එන්නේ টොප් එක දාගත්තට පස්සේ. බලන්න කොච්චර ලස්සනට තියෙනවද කියලා නේල් එක. හරිම ලස්සනට තියෙනවා. මම මේ ටිකක් දිගට දැම්මා. ඔයාලට මේ අනිත් නිපුතුත් එක බලන්නකෝ. මේ ටිකක් දිගට දැම්මා බලා ගන්න ඕන නිසා මේ පැත්ත බලුවත් ඔයගලන්ට කැත නෑ නේල් එකේ ෆිනිෂින් එක හරි ලස්සනට තියෙනවා. ඉතින් එහෙනම් ගිහින් එන්නම් තව දවසක හමු වෙමු. තව ලෙසන් එකකින්.